Hello, good morning. ඉතින් ඔන්න පිටිපස්සෙන් හෙමීට ඉර පායගෙන එන ගමක් තියෙන්නේ. ඊයේ රෑ ඉතින් අර කිව්ව මේ චන්ද්‍රග්‍රහණය තිබ්බා. වැඩේ කියන්නේ මේ කැමරාවට ඒක හරියට කැප්චර් කරගන්න බැරි වුණා. ෆෝන් එකෙන් ෆොටෝස් ටිකක් ගහගත්තා. ඉතින් අපිට පිටිපස්සෙන් මේ පැත්තෙන් හෙමීට ඉර පායන් එන ගමන්නේ තියෙන්නේ. අපිට ඉස්සරහින් තාමත් හඳ පායලා තියෙනවා. මාරම ලස්සනයි ඉතින් ඉන්නව පෙන්නන්න. ඉතින් මේ දැන් මේ මෙච්චර එළිය තිබිලත් වෙලාව කීයයි කියලාද හිතන්නේ? දැන් වෙලාව 5:45යි. ඒ කියන්නේ මම එලාම් තියලා නිදාගත්තේ මේ සන්රයිස් එක බලන්න. ඉතින් 5:40ට හැරෙද්දිත් අහස තියෙන්නේ මේ විදිහට. ඉතින් මේ ඊයේ තිබ්බ මේ හඳත් එක්ක තමයි මං හිතන්නේ මෙච්චර මේ එළියක් තියෙන්නේ අද. ඉතින් මේ ගමන නම් මාරම ලස්සනයි. ඒ කියන්නේ ප්ලේස් එකත් මාර ලස්සනයි. ආපෙත් පොයේ දවසක අහසෙම ඊයේ හවසත් සන්සෙට් එකත් සුපිරි සන්සෙට් එකක් තිබ්බේ. උදෙත් වට්ටම ලස්සනයි, මට කියන්න වචන නැහැ. ඉතින් සන්රයිස් එකේ ටයිම් ලැප්ස් එකක් තියලා තියමු. කොහොමද මේ පැත්තෙන් ඉර පායන් එන්නේ කියලා අපි බලාගෙන ඉමු. දැන් වෙලාව 6:20යි. ඉරණං ඉතින් පේනවනේ යම් මට්ටමකට උඩට ඇවිත් තියෙන්නේ. ඉතින් මෙතන වටේට සෑහෙන view එකක් පෙනුනට ඇත්තම කිව්වොත් මටත් පෙන්නලා කියන තරම් අයිඩියා එකක් නැහැ පේන කඳු ටික එහෙම මොනවද කියලා. මම දන්නේ මේ පැත්තට වෙන්න තමයි ලූල් කඳුල තියෙන්නේ. ඉතින් මේක වචන වලින් කියන්න දෙයක් නැති තරම්. ඒ කියන්නේ මේක මාරම ලස්සන. කොහොමද කියන්නේ? කියන්න දෙයක් නැහැ. වටේ බලන් තමයි තියෙන්නේ. මෙතන තනි ගහක් තියෙනවා. මේක නිකන් අර one tree hill වගේ. ඒ තනි ගහත් එක්ක මේ ලොකේෂන් එකට මාර ලස්සනක් ඇවිත් තියෙනවා. ඔන්න ඉතින් අපි කෑම්ප් කරපු තැන ටෙන්ට් එකෙන් පොඩි ටෙන්ට් එකේ අපි ගෙනාපු බඩු ටික දැම්ම බෑග් ගනම්ම නම් මේක තමයි 6 දෙනාම නිදාගත්තේ. ඉතින් කුණු දැම්මේ නැහැ. මේ කාපු බීප් වගේ ඔක්කොම පොලිතින් නනම්මන එක බෑග් එකකට එකතු කරලා තියෙන්නේ. ඉන්න බලු යාළුවා. ඊ අපිට එද්දිම හම්බුනේ මෙයා. ගියේ නෑ රෑත් හිටියා. ඊ හදපු නූඩල්ස් එකෙනුත් සෑහෙන කොටසකට වගේ කිව්වා මෙයා.
ඔයාගේ නම මොකක්ද? ඔයාට ඊයේ දැම්මේ මොකක්ද? ටොමි කියලා නම. කවුරු හරි යාර නමක් දැම්ම මට මතක නැහැ. කට්ටිය පල්ලෙහාටලා ෆොටෝ ගහනවා. මාල මොකද තත්ත්වේ? තාත්තේ මචං ඇවිල්ලා සුපිරි. සුපිරි. Asheen. Hi, good morning. මේ පැත්තට ගහන්න ඕන දැන් මෙතන කට්ටිය වැඩි. Hello, good morning. මොනි. හෙලෝ සුබ උදෑසන එන්න විදින්න අබිබි come to Sri Lanka. මුවදයි මට වඩා. මොකද ප්ලේස් එක ගැන කට්ටියට කියන්න තියෙන්නේ. කියන්න දේවල් නෑ අරක දිහා බලාගෙන මේ වටේ දිහා බලාගෙන ඔයාගේ අදහස ගන්න. සිරාවටම බා වීඩියෝ එකට ගන්න. නෑ සිරාවටම බං කියන්න සිරාවටම මාර ලස්සන ඒ කියන්නේ. කියන්න නෙමෙයි මේ විදින්න තියෙන ඉඳින්න තියෙන්නේ බලාගෙන ඉන්න තියෙන්නේ. ආසයි මේ වගේ රෝබෝට් පට්ටම ලස්සනයි. අපි උදේට කණ්ඩ යන්නේ ගෙනාවේ පාන්. ඉතින් පාන් එකට පොඩි මේ වැඩක් කරනවා නේ. පාන් එක ඒ රත් කළා මරුනේ. පාන් එකට පොඩි පොඩක් කරවුණා කවන්නේ. එහෙම නෙවෙයි බම් මේ මල්ලපන්. අල්ලාම ඉතින් ආයි අඩෝ සුපිරියා. ඉතින් අපි මේ මෙතන කෑම්ප් කරලා ඉවරලා කෙලින්ම ගෙවල් වලට යන්න නෙමෙයි ඉන්නේ. මේ පැත්තේ තියෙනවා හෝප් නැචරල් පූල් කියලා මේ නැචරල් පූල් එක. මේ යන ගමන් ඒකෙන් නාලා යන්න ඉන්නේ. ඒක හින්දා වීඩියෝ එකත් එක්ක ඉන්න ඉස්සරහට එතනත් ලස්සන ප්ලේස් එකක්. ඒ මොකද්ද මේ උඹලා කොහෙන්ද වතුර හොයාගත්තේ? පල්ලා තියෙන පීල්ලා. මේ මීටර් 500ක් අපි ආපු පැත්ත නෙමෙයි අනිත් පැත්තට. ඔව් අනිත් නෑ අපැත්ත ආප් අපැත්තේ පැත්තනේ. අපැත්තේ මීටර් 500ක් විතර ගිහපුවාම තියෙන පීල්ලා. ඉස්සලාම දේව- හැම ටැමිල් ගෙදර එතන දේවාලයක් වගේ නිකන් දේව රූපයක් තියලා තියෙනවා. එතනොත් අපිට උදව්වක් ගන්න පුළුවන් වුණා. හැබැයි ඒගොල්ලන්ට සිංහල කියන භාෂාව නම් සිරාට මේකේ වීඩියෝ එකක් ගන්න තිබ්බනම් නියමයි නේ බං. ඕහන් දෙමළ දන්න හින්දා පොඩ්ඩක් කියලා පෙන්නනවා මේ මොකද්ද උනේ සිද්ධි? මචං කොන්ජම් මොකක්ද තේරෙනවාට කියන්න මචං? තමිල් තෙරි ඉල්ලෙද නෑ තෙරි ඉල්ලේ උට සිංහලෙන් අපි කිව්වා ඌට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. සිංහල ටැමිල් තේරෙන්නේ නෑ කියලා කිව්වා අපි. ඒ මාලන්න ගන්න. නමුත් අපි එතන මැච් එකක් ගහගත්තා මචං. ඉතින් මං ජපන් වලනුත් කතා කරා. ඕල්සෝත් කිව්ව කවුරු හරි. කෑම්ප් උඩ හරි අරේ බයි. ඔන්න උදෑසන ආහාරය. පාන් ටික පොඩ්ඩක් අපේ විදිහට ටෝස්ට් කරලා අරගෙන හැබැයි මේ ලොග් එක එකට දාපම් බං. මේ ආකාරයෙන් හදාගත්ත පාන් එක දේබ. මේ ආකාරයෙන් කනවා කියලා තියෙනවා. ඉගෙන අර කුතුහලේ නැති වෙන කෙනෙක් මේක බලන්න. මේ ආකාරයෙන් කනවා ඉතින් අපි. ඔය ඉතුරු එකක් දියා. වැඩි වැඩ නැහැ ඉතින් ඒ ඉතුරු එකක් දියා. චෙෆ්ලා නැහැ. පාන් දෙන්න ෆ්‍රයි කරන්න. ඊයේ රෑටත් නූඩල්ස් ගෙනෙත් හදන් කෑවේ. උදේටත් ඉතින් පාන් හදාගන්න ලේසි දේවල් තමයි අරන් ආවේ. වතුරක් කුණු කරගන්න ඕනේ. ඊයේ සොසේජ් චිකන් දෙක බාබකියු කරා ඒකත් හොඳට ආවා අපි. සීසනින් පවුඩර් නෙමෙයි මේ ගම්මිරිස් ලුණු ඒ ටික වෙන වෙනම ගෙනලා තමයි සීසන් කරගත්තේ. ඉතින් ඒකත් හොඳට ආවා. දැන් පාන් කෑල්ලක් කාලිමු. හරි ඉතින් වෙලාව 7:00ට විතර ඇති. දැන් ඉර ටික ටික මුදුන් මීගෙන එනවා. මෙතන අවුව පායක් දිනන් ටිකක් ඉන්න අමාරුයි. මොකද ලොකුවටම ඕපන් වෙච්ච ප්ලේස් එකන්නේ මේ අවුවසර ටිකක් වදිනවා වැඩි. ඉතින් අපිත් ටෙන්ට් ටිකත් අකුලගෙන බඩ් ටිකත් අරගෙන යන්නම් කියලා බැලුවේ. දැන් මේ අපි කිව්වා වගේ කෙලින්ම ගෙවල් වල නෙමෙයි යන්නේ. නාන්න යන්නේ නාලා තමා යන්න ඉන්නේ. ඉතින් මේ දැන් මෙහෙමයි මේ ප්ලේස් එක එච්චර ප්‍රසිද්ධ නෑ. ගොඩක් අය දන්න එහෙම තැනකුත් නෙමෙයි. මට ඇත්තටම මේ ලොකුවට විස්තරයක් හොයාගන්න හම්බුනේ නැහැ. මාත් ඉතින් ඉන්ටර්නෙට් එකෙන් අර එහෙම මෙහෙන් මේ සර්ච් කරලා තමයි එන තැන්වල විස්තර හොයාගන්නේ. දැන් මේක වැඩි එළියට එක්ස්පෝස් වෙලා නැහැ. ඉතින් අර
කට්ටි කතාවටත් තියෙන කියනවනේ දැන් ගොඩක් තැන් ගැන කියන්නේ මේ සමහර තැන් මේ වැඩිය ප්‍රසිද්ධ නොවී තියෙන තරමට හොඳයි කියලා. ඉතින් ඒ වගේ කතාවක් හැදිලා තියෙන්නේ. එන මිනිස්සු ඉතින් ඒ තැන් අර ඒ කියන්නේ මේ ස්වභාවික පරිසරයේ විඳලා ඒ තැන් ඒ විදිහට ආරක්ෂා කරලා යන්නේ නැති හින්දානේ. දැන් ඉතින් ඒකට මන්නම් දකින්න ඉතින් අර ඒ තැන් හංගලා තියාගන්න එක විසඳුමක් නෙමෙයි. මොකද ඒ කියන්නේ ඉතින් කොහෙන් ගියත් ඕවා එළියට යනවා. ඊට වඩා ඉතින් මේකට තියෙන හොඳම විසඳුම තමයි මිනිස්සුන්ගේ ඔළුව ඇතුළෙන්ම ආකල්ප හැදෙන එක. තැනකට ආවම ඒ තැන විනාශ නොකර තිබ්බ විදිහට මේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරලා තව කෙනෙක්ටත් මේක විඳින්න ඉතුරු කරලා යන අන්න ඒ මේ මයින්ඩ්සෙට් එක හැදෙන්න ඕනේ. ඉතින් අනික මේ වගේ ලස්සන තැනකට ඇවිල්ලා එහෙම කණ්ඩ බොණ්ඩ ගෙනාපු දේවල් ඒ විදිහට දාලා පොලිතින් අනම් මනම් ඒවා ඔක්කොම එතන දාලා යනවා කියන්නේ ඉතින් මේ අවුලක් තියෙනව නේද? හිතන පතන විදිහින්ද. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. එන කෙනෙක් ඇවිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය විඳලා කියන්නේ මාර ලස්සන මොමන්ට්ස් ගොඩක් මෙතන. ඉතින් පරිසරයත් ආරක්ෂා කරලා තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් අරගෙන මේකේ මේ තියෙන ආතල් එක අරගෙන හිත සතුටින් ආපහු යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් ගිහින් ටෙන්ට් එකයි අපි බඩු ටික දැන් අස් කරගෙන ඊට පස්සේ නාන්න යන්න. හරි ඉතින් මෙතන තමයි අපි ඊර කැම්ප් කරේ. ඔන්න ඉතින් ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ තිබ්බ විදිහටම. කිසිම පොලිතින් කෑල්ලක්වත් මුකුත් නැහැ. ටෙන්ට් එකත් අකුලලා ගෙනාපු බඩු මුට්ටුත් ඔක්කොම පැක් කරගෙන කණ්ඩ බොණ්ඩ ගෙනාපු දේවල් දාලා තිබ්බ පොලිතින් පැකට් අනම්මනම් ඔක්කොමත් එකතු කරලා එක මල්ලකට දාගෙන ඔක්කොම අස් කරලා තිබ්බ විදිහටම ඉතින් තියලා දැන් අපි නාන්න යන්න හදන්නේ. ඉතින් ඔන්න ප්ලේස් එක. ඔන්න කට්ටිය බඩු ටික පැක් කරන් තියෙන්නේ. ආපහු යන්න තියෙන්නේ. see you again. මේ යාළුවා වෙන්න. see you බලන්න. next video. මෙන්න අපේ ඊයේ හවස ඉඳන් ඌ හරි ඩියුටි කරයි. ඩියුටි ඔෆ්. මෙන්න මේකේ තියෙන ඔක්කොම කුණුයි අනම්මනම් ටික. ඉතින් එහෙනම් හරි දැන් අපි මෙතනින් කැපිමු නාන්න යන්න. ඉතින් අපි එද්දි මේ පාර මගදී දෙකට බෙදුණා. අපි ආවේ අර පැත්තෙන් ඉඳන්. අපි ඊයේ ඊස්ලන්ඩ් ගියේ මේකේ පල්ලෙහා පාරේ. කියන්නේ වම් අත පැත්තට තිබ්බ පාරේ. අපි දැන් මේ පූල් එකට යන්න ඕනේ. දැන් මෙතනින් උඩට තියෙන මේ දකුණු අත පැත්තට තියෙන පාරේ. කිලෝමීටර්ස් 7ක් වගේ අපි ගිහින් බලමු.
නැචුරල් පූල්. මේක වැඩේ තියෙන්නේ පාර නම් අවුල්. ඉතින් පාරින් නම් කිලෝමීටර් 7ක් විතර උඩට එන්න තියෙනවා. අනිත් එක මේ ටිකට් එකක් නම් කන්නවා රුපියල් ටිකට් එක රුපියල් 150ක් වෙනවා. ඉතින් මෙතන බයික් ටික දාලා අපිට බෑග් ටික නම් උඩට අරන් යන්න වෙයි. මොකද මෙතන බෑග් තියලා යන එක නම් ෂුවර් නෑනේ. ඒක ඉතින් බෑග් ටිකත් අරගෙන එතන පඩිපෙලක් තියෙනවා. පඩිපෙලෙන් නැගලා උඩට යන්න තියෙන. ඊට පස්සේ ඉතින් නාන්න උඩ තියෙනවා ප්ලේස්. යන්කෝ මේ උඩහට යන්න. හරි ඉතින් මේකේ නාන්න තැන් මෙහෙම හදපු තැන් දෙකක් වගේ තියෙනවා. ඉතින් අර ලොකුවට දඟලලා කරලා නාන්න තරම් නෑ. එහෙම ලොකු ගැඹුරක් එහෙම නෑ. ෂේප් එකේ නාන්න තැන් දෙක තුනක් තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් පෙන්නන්න. ඊට පස්සේ අපි දැන් නාන්නනේ ආවේ. නාගමු. ඔව් ඇවිල්ලා හරි මහන්සි. අපිට ඉතින් මෙතන මේ දෙපැත්තෙන් නාගන්න පුළුවන්. නැත්නම් පල්ලෙහා අර එන තැනම වගේ මේ කට්ටයක් තිබ්බේ. එතනින් නාගන්න පුළුවන්. මේක මේ මෙතනත් මෙහෙම කට් එකක් තියෙනවා. ඉතින් ඇවිල්ලා ඔයාලට බඩු තියාගන්න ඉන්න කන්න බොන්න එහෙම මේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවා අපි මෙතනින් හරි පල්ලෙන් හරි කට්ටිය මොකද්ද කියන්නේ කියලා බලලා එක තැනකින් නාගමු. වතුර නම් පට්ටම සීතලයි. ගල් වෙන්න සීතලයි. බෑ බෑ මේක නම් දාන්න. සීතල එක නම් සීතලයි ගල් වෙන්න. මට ලොකුවට පීනන්න බෑ. මෙතන ගැඹුරුත් නෑ. ප්ලේස් එක නම් මාර ලස්සනයි. සීතල නම් පුහුලන්න බැරි තරම් සීතලයි. මේ වතුර එවිලා ගොඩට ආව තවත් සීතල වැඩි. ඒ කියන්නේ ප්ලේස් එක පට ලස්සනයි. සීතලයි ආයෙත් සීත ගඟුලෙන් නානවා වගේ. මාව ඉරාවටම වෙවුලන. ඒකේ තියෙන වතුර ටිකේ අගෙන් මාර විදියට ෆ්‍රෙෂ් වෙලා එන්නේ. අම්මා සීතල වතුරින්ද අවුව ටික ඇඟට එන්න දාන පුදුම සනීපයක් තියෙනවා. මේ සීතල වුණාට හැබැයි මේ හොඳ පිරිසිදු වතුර පාරක්. මේක මේ වටේටම ගස් මුල් වලින් එහෙම වටේලා තියෙන්නේ. ඉතින් මේ පට්ටම සීතලයි. I think තියෙන්න පුළුවන් උපරිම සීතල වතුර පාරක්. හැබැයි ආතල් ඇඟට මාර ෆ්‍රෙෂ්නස් එකක් එනවා මේකෙන් නෑ.
හරි හරි දැන් මේ ඇඳුමක් දාගමු සීතලයි මේකේ බහලා මේ එක දිගට විනාඩි 10ක් ඉස්සන්න આવොත් එහෙමනම් වතුරෙම ගල් වෙලා මොකක් හරි වෙනවා හරි ඉතින් අපි ආවට ඉච්චරලා නෑ වෙනක් නෑ වතුර පට්ටම සීතලයි මේ ගොඩක් වෙලා නාන්න අමාරුයි මේ වතුරේ ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවර කරමු අපි ඉතින් කැම්ප් කරා ඔල්ලා නෑවා දැන් ඉතින් ඔක්කොම අංග සම්පූර්ණයි මේ එහෙනම් ඉතින් දැන් ගෙවල් වලට යන්න තියෙන්නේ එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම් වෙනකම් අදට මෙතනින් නවතිනවා එහෙනම් හැමෝටම ජය වේවා බයි